බණ්ඩාරවල සුදු තියෙනවා. හායි කොහොමද? අද මාත් එක්ක යම් පොඩි ගමනක්. ඒ කියන්නේ අද සිකුරාදා. හෙට සෙනසුරාදා අනිද්ද ඉරිදානේ. ඒක දන්නවනේ ඉතින් හෙට සෙනසුරාදා අනිද්ද ඉරිදා. Yeah boy. එතකොට සෙනසුරාදා මට දැන් ලෙක්චර්ස් යන්න තියෙනවා. එතකොට හෙට මම නුවර යනවා. එහෙ ගිහලා පොඩි වැඩ වගේක් තියෙනවා. මට හිතුණා අද ඉඳලා vlog එක start කරන්න. මොකද මේ දැන් මම තව වැඩ මම ඉතින් මාර වැඩ තියෙන දැන් එහෙම නෑ මේ හෙට අපේ යාළුවගේ බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරනවා ඒකට මම මල් බොක එකක් කරගෙන මේ මං ඉතින් මල් ඕනිත් නෑ ඒ වුණාට මම මලක් නෑ වැරදි මේ අපේ ගෙදර මල් තියෙනවා ඒ කියන්නේ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් රෝස තියෙනවා සුපර් ඩේසිස් තියෙනවා මැක්‍රම් ඩේසිස් තියෙනවා එතකොට ගෝල්ඩන් රොඩ්ස් තියෙනවා එකි මේකි නොකේ මල් වර්ග ගොඩාක් තියෙනවා ඉතින් මං යනවා දැන් මගේ අතින්ම හදලා එයාගේ බර්ත්ඩේ එකට මල් බොකේ එක දුන්නම තව ෂෝක් නේ ඉතින් ආසිතනානේ ඉතින් යොං මාත් එක්ක මල් වත්තට සහ මල් කපන්න අපි යමු මේ මම ඉන්න විදිය ගැන හිතන බව ඇත්තටම මම මේ ගෙදරට ඉන්න විදියට ඉන්නේ මේ මම කොට ෂෝ අරනික මොනවාද කොටු කල්සමකුයි normal t-shirt එකක් දාලා ඉන්නේ වැඩේ ඉවරෙච්ච ගමන් තමයි මම දැන් යන්න හදන්නේ එහෙනම් මාත් එක්ක යමු ඔන්න මම මේ තියෙන අපේ මල් ගාව මම අපේ මේ අම්මගේ වැඩ තමයි මේ වේව්ස් එහෙම දාන් යන්නේ අම්මා දැන් මේ වේව්ස් දෙක අතනකත් අපේ නංගිගේ කොහොම හරි මේ ඊට පස්සේ නංගි මට දුන්නා මම ගෙදර දාගෙන ආවට පස්සේ යන්න නුවර ඉඳලා මෙහෙට ආවට පස්සේ මේ අපේ මේක වත්තට දාන්න ඔයාලගේ අම්මලා තියෙන වේව්ස් එහෙම පේන්න බෑ අපේ අම්මට හොඳ සරප දෙක මේ තියෙන මල් ඔයාලා මේවට ඉරිසියා හැම කරන්න පහඳ දීරංගාස් ඉඳලා සවුත් වල අය මේ නැති මේ කළා මේ ළමයි අපේ රොස්සවකාරේ කොහමද මහස අම්මා ඉතින් රොස්සමල් මහාවේ මේ කෙම කතාගෙන යන්න බලන්න පිටින් මම යන තැන කවුද තියෙනවා එතනින් තව එහා පැත්තටත් තියෙනවා ඒක මම මේ වෙලාවක මුළු බ්ලොග් එකක් එක්කම පෙන්නන්න මේ රෝස් එක මේ මල් ටික විතරක් පෙන්නන්න වෙන බ්ලොග් එකක් කරන්න ඒක හොඳයි දැන් අපි මල් කපමු ළමයි මේ මල් එහෙම වල දැකලා තියෙනවද මීට කලින් මෙහි මම ඔරේ කෝ ඉන්නේ ඔරේ හෙට යනකම් තියෙනවා මම වෙන වෙලාවක පෙන්නන්නම් මම මල් කඩා ගත්තා නෙමෙයි කපා ගත්තා. ගොඩක් කපන්න ඕනේ නෑනේ. හොඳට මැස්ස මේ හොඳටම වහිනවා මේ අනිත් එක තමයි. මම දැන් කුඩේ හිලගෙන නැවිලානේ මල් කපන්න. මම පේනවානේ. හරි. කුඩේ හිලගෙන නැවිලානේ මම මල් කපන්නේ. එතකොට මගේ පස්ස පැත්තේ විතරක් හොඳටම තෙමෙනවා. Why are you running? Why are you running? අතරම කිව්වොත් කඩසමේ පිටිපස්ස හොඳටම තෙමෙනවා. එහෙම කිව්වම පොඩ්ඩක් වැදගත් පාටයි නේ නැත්නම් අර විදිහට කිව්වොත් අවුල්නේ. නෑ මම නැවෙනකොට ඉතින් මගේ පිටිපස්ස හොඳටම තෙමෙනවා. මගේ දැන් කල්සම විතරක් හොඳටම තෙමිලා. උඩ ටික තියෙනවා අවුලක් නැතුව. අපි යන් එහෙනම් මේ ටික පැක් කරද්දි මම ආයෙ ඔයාලා වීඩියෝ එකට ඇඩ් කරගන්නම්. Okay guys. Wait. Okay. මම ගෙදරට ආවා. මේ මල් ටික පස්සේ arrange කරන්නත් ඕනේ. ඊට කලින් මේ මල නාලා එන්නම්කෝ. Oh my god! Wow! නැත්තම් මට හිට නාන ටයිම් නැහැ නේද? මම දැන් නාලා එන්නම් guys. A few moments later. අතර මේ නාලා දැන් මම මල් බොකේ එක හදන්නම් කියලා හැදුවට ඒක උන්නේ නැහැ. මේ පහන අපේ ගෙදරට පහල ගෙදර මේ මොනවද?
කටිනේ මේ වඩම්මලා තියෙනවා. ඒකට ගිහින් ආවා. ඒ වගේ වීඩියෝස් කරන්න ගන්න නම් මම කරන්න බෑනේ. ඉතින් හරි නෑනේ. මේ ඒ නිසා ඒව ගත්තේ නෑ. දැන් අපි යමු මල්බෝ කේක් හදන්න. Let's go. එකටයි. අපි දැන් යමු එහෙනම් මල්බෝ කේක්ස් ටික හදන්න. බොකේස් ටික නෙවෙයි. එකයි. අපි බලමු ඒක කොහොමද හදාගන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙනම් අපි යමු. Let's go. One eternity later. One eternity later. බලන්න ළමයි අනේ පේන. මේක නිකන් ග්‍රෑම් අච්චේ ගණක් වගේ මරට තියෙනවා. Half hours later. එහෙම දෙන්නටම සමානව යන්න ඕනේ. ලෙක්චර්ස් ඉවර වුණ ගමන් මට ෆිටෝන් එකක් කරන්න යන්න තිබුණා. මම ඒක චෙක් කරන්න ගියා. බලන්නකො මේක කොහොමද කියලා මේ ෆිටෝන් එක අසනද නැද්ද කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. හොඳයි. Oh my God! Wow! One eternity later. අපි ඉන්නේ ජයමංගල. මංගල. අපි ආව මිස් කවිට ෆ්‍රොක් එකක් බලන්න. බලමු. A few moments later. No! God, please, no! No! රෝසමල ටිකක් කඩද්දි මොන වගේ දෙයක්ද වඩ පේන්නේ. රෝසමල දිස්න ගන්නවා. මේක දාන්න ඕනේ pretty little baby. මේකේ අයිහල රෝස තියෙනවනේ. බෝ එක නයයි. දෙකනවල ඇත්තටම මම සෙලෝටේප් එකක් ගෙන ඔය තියෙන්නේ දෙකට නවර හින්දා හොඳයි. ඉතින් ඒක තමයි සිල්ලක් තියනවනේ. අයි බොමුනේ. මලුත් එක ගන්නවා මොනවා. එතන ෆොටෝස් ලස්සන. මල් ටික ඔයා නිසා ලස්සනයි.
මම තේරුව මේක ටැපින් පේපර් වැඩ කැඳ ගන්න හින්දා හොඳයි. ඉබන්නේ අදස්සනේ ඒක ලොකුට වෙන්නේ නැහැ. මට දැන් සෙක්‍රටරි ආරගෙන කවුරුත් එක්ක හදාගන්න ඕන මට කතා කරන්න. ඒ සරමයි මට දෙන්න තෝරගන්න ඕනේ. දැන් ගිහින් දෙන්න බෑ කියනවද? කේක් එක දීලා එන්න. අපි දැන් මෙතන මේ ඔක්කොම සෙට් කරගෙන එයා එනකම් බලන් ඉන්නවා මේ. බඩුව පෙන්නන අපේ මට මාව දැක්කම තියන පොට්ටුවක් තියලා කමන්නේ. මේ අපේ කවියගේ මේ ඉටිපන්. One eternity later. මම මේ කතා කරන්නේ ඔයාට. ඔයා එනවද නැද්ද? ඉලෙක්ට්‍රිස් ඉවරලා මං උදේ 3ට ඇරලා ඉන්නේ. ඊට පස්සේ 4ට බස් එකට නැගලා ඊට පස්සේ මොනවද? බස් එකේ නිදාගෙන ඇවිල්ලා ඊට පස්සේ උදේ ලෙක්චර්ස් ගිහිල්ලා. දැන් වෙලාව 5යි. 5 වෙලා අපිට 4:00ට ලෙක්චර්ස් ඉවරුනේ. මේ ඉටිපන්ද මොකක්ද? දැන් බඩක් ගිනි හොඳටම. අපි දෙන්න වෙලාව නැති එක පොදු පොයේ කැෆේ එකේ. මේ ඉටිපන්දම දැක්කම කන්නේ දන ඔක්කොට වැඩිය මූව මට. මේ බලපල්ලා ඉටිපන්දම යකෝ. පස්සේ මගෙන් ගන්නවා ඒක ෂේප් නේද හලුවගේ. රැපින් පේපර් ගන්න කිව්වරද? යන්තම් මේ මම මැසේජ් එකක් දැම්ම සුදු හරි මොනවාද? සිල්වර් හරි ගන්න කියලා. හරිද? ඌ සිල්වර් කියලා මේක අරගෙන මේක බල මේ රෝස පාට කැත්ත. තරම් තියෙන බෝ එක මේක ගැන. අවුලක් නැහැ. ඒව හරි කමන්නේ. ඊට පස්සේ ඉටිපන්තම ඔයා දැකලා නැහැ දෙක්කේ. ලොප්පු සිට්ටිකට. අර මෙහෙම කරන් තමයි තියෙන්නේ මෙහෙම. දැන් අපිට කියලා තියෙනවා මේ බිල දාලා බිල් ඒ කියන්නේ එයා බිල් එක පේ කරන්න කියලා අපි දැනට ඇවිල්ලා කන්න කියලා. කන්න ලැජ්ජයි. මට නම් කන්න පුළුවන්. කවිට ලැජ්ජයි. නෑ කාලේ බිල ගෙවන්න දෙන්න පුළුවන්ද? ඔව් ඉතින් අපි කාලා අනේ හරවා බිල ගෙවලා යන්න කියන්නේ. එන්න කියලා. එයාගේ බර්ත්ඩේකට අපි එන්න කියලා. එයාට බිල ගෙවන්න කියලා අපි යනවා. අපි දෙන්න මේක කාලා කපලා යන්න. මම ඔයාට දැන් ඔයා මට කේක් එක දෙන්න මම මල්ලක දෙන්න. මේ ආ මොනවා චොක්ලට් රිබන් රිබන් අපිට දෙවිය අරන් යන්න කියන්නේ. අනේ පිටලා යන්නේ. එයාට වඩා නෑ ගෙදර ගෙනියන්නේ. අපි හද 4 දෙනා වෙන සංදීපත් ආව 4ට කපලා 4ට කපලා අපි දෙන්න භාග දෙන්න. මේ එතකොට භාග. ඔන් දෙන්නට එකක් දෙමු. අපි එකක් අපි අයිතර ටික අරයි. හරි මම දැන් මේක මෙහෙම 4ට කපලා ලොකු කැලලක් එනවනේ. එතකොට අපි අරන් යමු. යා. එහෙම අරන්. සතරි 2,000 years later.
A few moments later. Half hours later. Halo, 나무무카이죠 여기. halo, 나무무카이죠 여기. බද්දෙන්නම් ඔයාලට කාලා පාඩුවින්ද හොඳද? දඟලන්න එපා අපිත් නිදා ගන්න එපා ඔයාලත් මිනිස්සු අපිත් මිනිස්සු. ඔයාලත් ජීවත් වෙනවා නේ අපිත් ජීවත් වෙනවා. හරිද? පහක් දාලා කාලා සතුටින් ඉමු ඈ. ඔයාලා සෙට් එක කාලා කරදර නොකර ඉන්න එච්චරයි. Stop it. Get some help. Mama. Hello. Pretty little baby. ඔයාලා වද දෙන්න තුරිය නම් මොකුත් ප්‍රශ්න නැහැනේ. මේ මෙතන එකේ ආයි නකඳ දන්නේ නැහැ. අම්මා බීම. අරු අතන. my god. അതുകൊണ്ടാണ് കേട്ടോ my god. അരുണ്ടിയ മലപ്പോ my god. This is Kavi's little kitchen. කවිගේ බෝඩිමට එළිය පේන විදිහ. 2,000 years later. ආයි අද ඉරිදා අපි ඉන්නේ කවිගේ බෝඩිමේ. මේ ඒ හින්දා ඊට පස්සේ දැන් අපි ලෙක්චර්ස් යනවා. ලෙක්චර්ස් ගිහිල්ලා ඊට පස්සේ ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ. එතකොට මේක ඉවරයි. ඊට පස්සේ ඉතින් අපි තව අලුත් තැනකට යන්න ඉන්නවා නේ. අපි තව දිහාවකට තව මලක් හොයන් යන්න ඉන්නවා. මලක් හොයන් යන්න ඉන්නවා කියන්නේ පෙතොට දන්නවනේ. අපි තව දිහාවකට යන්න ඉන්නවා. අලුත් දෙයක් හොයාගෙන. එහෙනම් ඒ vlog එකේ හම්බෙමු. bye. මොකද? උපකරණ මම දැන් සින්දු කියන්නේ.